හලෝ කට්ටිය කොහොමද ඉතින්? ඔන්න ඉතින් අදත් ඉස්කෝලේ ගියේ නැහැ. දැන් මම වෙලා ඇතුළේ ටවුන් එකට යන්න යාළුවෙක් හම්බෙන්න. ඒ උනාට ටවුන් එකට ගිහපු ගමන අන්තිමට නවතින්නේ සෙම්බුවත් වෙහිලා. ඒක උනේ කොහොමද කියලා වීඩියෝ එකෙන් මොහොලා බලාගන්න. ෆෝනේ charge කොච්චරද? දැන් යන් කියලා බැලුවේ නා. ඔන්න ඉතින් එදට ආපු ගමන් අයිඩියා එක දැම්මා සෙම්බුවත් යන් කියලා. මාත් ගෙදරට ගිහින් ටවුන් එකට යනවා කියලා. එතකොට මාත් එක්ක තව එකෙක් ඌත් කියලා ටවුන් එකට යනවා කියලා. එතකොට අපිත් එක්ක තව අපේ යාළුවෙක් යනවා. ඌ මොනවා කියලා ඉඳන්නේ ගෙදරට. ඉතින් අපි බලමු දැන් කොහොමද අපි මේක යන්නේ කියලා. ඉස්සරහට මම ටී-ෂර්ට් එකක් දාගත්තා වෙන එකක්. අපි දැන් යමු ගමන යමු. ඔන්න ඉතින් අපේ අනිත් යාළුවත් ආවා. දැන් අපි යන ගමන් ඉන්නේ මූ ගෙදරට කියලා ඉල්ල තියෙන්නේ ග්‍රවුන්ඩ් එකට යනවා කියලා. ඉතින් උලක් නෑ. දැන් කිසි ප්‍රශ්නයක් නෑ. අපි යනවා. යන ගමන් වීඩියෝ ක්ලිප්ස් ටිකක් දැන් මම දාන්නම්. අපි බලමු කොහොමද ගමන යන්නේ කියලා. ඉතින් අපි කයියකුත් දාගෙන හිමිට ඉස්සරහට ගියා. ඉතින් මේකට යන්න අපි ගියේ නම් හෙට වාරියපුරින් පැත්තෙන් දාලා මාතලේ දන්නවා. මේ තියෙන්නේ මාතලේ තමයි සෙම්බුවත්. වාරියපුරින් දාලා තමයි අපි ගියේ. මේකට උඩුවල පැත්තෙමුත් යන්න පුළුවන්. අපි ගියේ වාරියපුර පැත්තෙන්. ඒක අපි මුලින්ම කතා වුණේ වන් ට්‍රීල් යන්න. ඒ වුණාට ඉතින් අපි ඊට පස්සේ තමයි ප්ලෑන් එක ගිහුවේ සෙම්බුවත් යන්න. අපි දැන් යන ගමන් ඉන්නේ. තව ටිකක් යන්න තියෙනවා. හොඳයි බලමු. Clap your hands to the beat, grab your champagne glass tonight. We toast to freedom in the Caribbean, yeah, in the Caribbean, yeah. ඔන්න ඉතින් අපි සෙම්බුවත්තට යන පාරට හැරෙන්න හන්දියේ කඩවල ටිකක් තිබ්බා. අපි එතන මයිලෝ දෙකකුයි බීම දෙකකුයි ගත්තා. පට්ට තිබහක් තිබ්බේ. ඉතින් අපි මේ ටික බීලා අපි ආයේ ගමන පටන් ගන්නවා. තව නම් මෙතන ගන්න කිලෝමීටර් තියෙනවා කිව්වේ 10ක් විතර. මැප් එකෙන් බලුවම පෙන්නන්නේ 8.9ක් වගේ. ඔකෝද එස්ටිමේට් කරොත් ඔක්කොම කිලෝමීටර් 10ක් වගේ තියෙයි. පෙරලන් ඇති වෙයි කියලා හිතනවා. ඉතින් අපි ආයේ ගමන පටන් ගමු. හරි හදුනේ වැඩේ කියන්න. අපි දැන් මේ හරවගෙන ආයෙනවා. මොකද අපි සෙම්බුවත්තට යන පාර පහු කරලා ගිහින් කියනවා මම පොඩි ගාඩි ගියාට පස්සේ අද යන්නේ. මෙතන අනිත් අපි ආපු සෙට් එක කොහොමද පොඩි ගාඩි ගියාට පස්සේ අද තමයි එන්නේ තනියෙන්. පාර පහු කරලා ගිහින් දෙන්න. දැන් ඔය ඉස්සරහා පාර තියෙන්නේ කිලෝමීටර් 2ක් විතර. ඔය යන අපි දෙකක් පහු කරලා ගිහිල්ලා දෙක කියන්නේ එකමාරක් විතර පහු කරලා ගිහිල්ලා තමයි දැන් අපි මේ ආයෙ යන්නේ හැරෙන තැනට. ඉතින් අපි යන්නේ. ඔන්න අපි සෙම්බුවත්තට හැරෙන තැනින් උඩට දාලා ටිකක් එද්දී සුපිරි කඩයක් හම්බුණා. මෙතනින් අපි කෑවා රොටි, එළවලු රොටි. අත්තම සුපිරි. ඔයාලත් සෙම්බුවත්ත පැත්ත යනවා නම් අනිවාර්යයෙන් මේ කඩෙන් කාලා යන්න. ගණමුත් කිසි වැඩි කමක් නැහැ. සුපිරි ගණමුත් ගානට දිනවා. මේක ලුණු මිරිස් එකම මරු රොටිත් එක්ක ලුණු ප්ලේන් ටිකකුත් එක්ක රොටි සුයි කාලා බලන්න සුපිරි. ආයිති තියෙන්නේ කඩේ. අනිවාර්ය සෙම්බුවත් යන කෙනෙක් ඉන්නවනම් මේ කඩෙන්ම හරි කාලා යන්න. සුපිරි. ආයිති බඩගින්න නැති වෙනවා ගියා. මෙතන ගන්න තව
චුට්ට කරයි කර කිරීම කඩය අපිය පාරනම් අවුල වුණට යන්න පුළුවන් සවුලන්න ඒවනට ලස්සනයි දෙපැත්ත වඩ පිටාව පට්ට ලස්සනයි ඒවතු තියෙන්නේ අහස ලස්සනයි පස් ඔක්කොම් පට්ට ලස්සනයි යාළුත් එක්ක එන්න සුබිරාතලට ගන්න පුළුවන් එම්බතර ගිහින්තා බලන්න ඕන එතන තත්ත්වය කොහොමද කියලා කාරකින් ගන්න ඕන හිතන්න මන්නම් අවුරුදු 8කට විතර පස්සේ යන්න පොඩි කරගියට පස්සේ අද තමයි යන්නේ හරි නම් තව ටික දුරයි තින්නේ ඔකින් ගමු ඔන්න ඉතින් අපි සෙම්බුවත් එන්ට්‍රන්ස් එකට ආවා සෙම්බුවත් එන්ට්‍රන්ස් එකෙන් අපිට ටිකට් ගන්න උනා එතන නම් ලෝකල් අයට වෙන්න රුපියල් 300 ටිකට් එක සල්ලි කොහමද තිබ්බ කීයක හරි දාලා අපි ටිකට් එකක් ගත්තා ඉතින් දැන් තියෙන්නේ යන්න තමයි ඉතින් දැන් පොඩ්ඩ දුර උඩ තියෙන්නේ සෙම්බුවත් ලේක් එක අපි හරි ඉතින් ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්න සෙම්බුවත්තට එන්ට්‍රන්ස් එක ඇතුළට පිටිපස්ස තිබ්බේ අපි දැන් යන්නේ බයික් එක පාක් කරන්න මොකද බයික් පාක් කරන්න තියෙනවා මෙහෙ ඊට පස්සේ වීල් කාර් එහෙම දාන්න තියෙනවා දැන් යන බයික් එක පාක් කරන්න අපි පාක් කරලා බලමු මේක පිට කොහොමද කියලා මාතලේ ගන්නම් හරියටම සෙම්බුවත්තට කිලෝමීටර් 20ක්ද එහෙම ගානක් වෙන්න උවේ ඔය වන්ට්‍රීල් යන්නේ නැති වන්ට්‍රීල් වලට නම් 17ක් වගේ තියෙන්නේ මොකද ඒතර සෙම්බුවත්තට 20ක් 22ක් වගේ ඇති කිලෝමීටර් ඉතින් මොකක් වෙද්ද නැහැ කොච්චර තියෙද්ද නැහැ ගිහින් නැහැ පොඩි කරකට ඔස්සේ දැන් ගන්නේ අවුරුදු 8 පිටට පස්සේ අපි බලමු ගිහින් කොහොමද කියලා ගමන ඔව් අති විශිෂ්ට ගමනක් අපිට එනවා සතුටු වෙලා අපි සුන්දර නිමාවක් දැක්කා තාම නිමාවුත් නැහැ හරි ඉතින් ඔන්න කොල්ලෝ දිග බෑහලා ආණ්ඩ බෑගුත් අරගෙන ඇඳගෙන අපි දැන් ගොඩාක් වටපිට ෆොටෝස් ටිකක් එහෙම ගහගෙන නාන්න යනවා මේක පූල් එකක් තියෙන එක නම් සම්පූර්ණයෙන්ම ෆ්‍රී අපිට කොහොමද තියලා ඉන්න පුළුවන් පූල් එකේ ෆොටෝ ටිකක් එහෙම ගහලා නාන්න යනවා හරි දැන් බලමු ඒක කොහොමද වෙන්නේ කියලා දන්නවනේ ඉතින් ෆොටෝ ගන්න ගියාම මොනවනත් සුපිරි ප්ලේස් එක ගයිස් ලේක් එකක් තියෙනවා ඒකේ බෝට් රයිඩ්ස් කරනවා තියෙනවා වටපිටාව නම් සුපිරි අය වචන නෑ ඇවිල්ලා බලන්න ආයෙත් මේ විස්තර කරන්න ගන්න සුපිරි පාට ලස්සන වටපිට කොම් සුපිරිට තියෙනවා වෙනස් ගස් තියෙන වටේටම වැහිලා වගේ නිකන් මැද තියෙනවා ලේක් එක ඉතින් පාට ලස්සන මේ පරිසරය නම් සුපිරි අය කොහෙද ඇවිල්ලා ගොඩාක් දාලා ආලවිඩන්න නාලා කරලා යන්න සුපිරි ඉතින් දැන් පොඩ්ඩක් අවුමක් දාලා දැන් නාන්න යන ගමන් වෙන්නේ හරි අපි අංකෝ එතනට ගිහිල්ලා මම අතට පෙන්නන්නම් වරට මගනේ හරි කොල්ලෝ ටික ඔන්න ආපු ගමන් නාන්න පටන් ගන්නවා මට එතන වටපිටාව නම් එන්න බැරුණා කියන්නේ ආපු ගමන් නාන්න පටන් ගත්තට මේ තියෙන පූල් එක මේක වතුර හො තිබ්බට පට්ට සීතල වතුර නුවරඑළිය වයිබ් එක තියෙන වතුර මාර්ම සීතල ඉතින් අපි පොඩ්ඩක් නහලා කරලා ඉතින් නාලා කරලා යන්න දැන් කන්න ආයි බඩගිනි දැක්කම මෙතන තියෙනවා රෙස්ටෝරන්ට් එක ගයිනේ ඉතින් අපි බලමු මොනවා ජෝල් අපිට කන්න තියෙන්නේ කියලා
ඉතින් අපි රෙස්ටෝරන්ට් එකට ආවා. මේක ලේක් එක ඉදම තියෙන්නේ. සුපිරි view එකක්. ඉතින් ලොකෝට කෑමක් තිබ්බේ නැහැ මේක ගන්න. අපි ගත්තා ප්ලේන්ටි රොටි ගත්තා. එළවලු රොටි ගත්තා. සීඩි සම්බරක් තියෙන්නේ ඉතින්. රහයි කේක් සුන්දර ගමනක් අවසන්. මේ දැන් එක කාලා අපි යන්න ඕනේ ගෙදර. මොකද කියන්න දෙන ගමන කියලා. ගමන නම් টොප් ගමන ඈ. මේ නේද? තේන්තිය රසද? පිරිය. අර වයිට් බෑත් එක ගැලපෙන්නේ නැහැ ඉතින්. අර සීතල වයිට් බෑත් එකක් තියෙන අමුතු කහට ගතිය. ඉතින් දැන් කොල්ලෝ ටික කාලා එහෙම ඉවරයි. දැන් පාකින් එකට යන්න ඕනේ. ඉතින් මේ අපි කාපු රෙස්ටෝරන්ට් එක මේක සෙම්බෝත ලේක් රෙස්ටෝරන්ට් එක මොකක් කරයක් තාම මට නම් මතක නැහැ වීඩියෝ එක ඇති. මේක විතරයි තියෙන්නේ. ඔයාලා සෙම්බෝත ලේක් එකට ආවට පස්සේ ඔයාලට කන්න ගන්න මේක විතරයි තියෙන්නේ. ඉතින් අවුලක් නැහැ කෑම හොඳයි. කන්න පුළුවන් සුපිරිට තියෙනවා අවුලක් නැහැ. ඉතින් දැන් අපි යන් දෝන පාකින් එකට අපේ බයික් ටික ගාවට දැන් ගෙදර යන්න. අපි දැන් යන් එහෙනම්. ඉතින් කට්ටිය අපි දැන් බයික් පාක් කරපු තැනට යනකම ඉන්නේ. දැන් චුට්ටක් පරක් කරලා තියෙනවා. මොකද දැන් කොල්ල බොරු කියලා ආයේ ගෙවල් වලින්ට ඉතින් ගෙවල් වලින් කෝල් එනවා දැන් එක එක්කනට. ඉතින් අපි දැන් යන්න ඕනේ. දැන් වෙලාව නම් 2යි ගාණක්. අපි 3:00 වෙද්දිත් ආයෙත් හෝම් ටවුන් එකට යන්න ඕනේ. ඉතින් අපි යමු දැන්. ඉතින් බලන්න ගෙවල් වලට බොරු කියලා පට්ට සුන්දර ගමනක්. පට්ට ලස්සන ප්ලේස් එකක්. කාලා බීලා නාලා උලුත් කාදල්ලේ යන්න තියෙන්නේ. ඉතින් ඔන්න මේක අපි දැන් එළියට යන්න සෙම්බෝත ලේක් එකෙන් ආයෙත් ඉතින් අපි හොය චූටි බයික් දෙක ඉතින් දැන් නම් අපේ ගමන ඉවරයි වගේ තමයි. ඉතින් මොන වුණත් සුපිරි ටවුන් එකට යනවා කියලා ඉල්ලා ඒ වෙලාවේ ප්ලෑන් කරලා එන මේ වගේ ගමන් තමයි ආතල්ම. ඉතින් මට හිතුණා මේ ගමනේ vlog එකක් ගහුවා නම් හොඳයි කියලා. ඉතින් දැන් මම මේක ගහුවේ. හරි දැන් අපි යමු අපේ හෝම් ටවුන් එකට. ඔන්න ඉතින් නැටි කියන ලොකුවට වීඩියෝ ගන්න බැරි වුණා. මට ආවා. දැන් නම් හෝම් ටවුන් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අදට වීඩියෝ එච්චරයි. මොකද දැන් වැඩ තියෙනවා පොඩ්ඩක් ගෙවල ෂේක් කරන්න ඕනේ. අදට එච්චරයි. ඉතින් කියන්න තියෙන්නේ මේ වගේ ගමන් යන්න දෙට කියලා යන්න ගියත් පරිස්සමෙන් ගිහින් ආතල් දාන්න එපා කියලා මේ කියන ආතල් දාන්න ලිමිට් එකකට දාන්න. ඒක පරිස්සමට එන්න අනිවාර්යයෙන් මේ වගේ ගමනක් ගියොත්. ඉතින් ඔයාලත් ගිහිල්ලා බලන්න සෙම්බෝත් සුපිරි ප්ලේස් එක සුපිරි ලොකේෂන් වට්ට ලස්සනයි. ඉතින් අදට එච්චරයි. අනිවාර්ය vlog එක කොහොමද කියලා දාන්න කමෙන්ට් එක. හැමදාම වගේ like කරන්න share කරන්න කමෙන්ට් කරන්න subscribe කරලා නැත්නම් subscribe කරලා චූටි support එකක් දෙන්න. ඉස්සරහට සුපිරි content ගේන්න හිතාගෙන ඉන්නවා. එහෙනම් අපි යටට